ආගේ පොඩි කපටි කමක් තිබ්බා. Good morning. අද නම් travel vlog එකක් නෙමෙයි ගේන්නේ. අද යනවා අපි snake fishing බලන්න. snake fishing කියන්නේ දදුරුවේ බෝ වෙලා ඉන්න අර මහරන්තික මාළුවාගේ attack එකක් කියන්නේ මේ competition නැති. ඒක බලන්න තමයි යන්නේ අපි. දැන් උදේ 6ට 6:00 වගේ ඇති වෙලාව. අපි යන් ලස්සන ගමක අපේ ගමේ මේ මාර ලස්සන view එකක්. කිලෝමීටරයක් විතර දෙනවා වෙල්යාය. එහා පැත්තෙන් ඇල මාරයි ගොයන් පීදෙන කාලෙට හිටවන කාලෙට මාරම ලස්සනයි. දවසක එකක් වීඩියෝ එකක් ගේන්නම් මම. මතක ඇතුව අපේ YouTube channel subscribe කරන්න, Instagram follow කරන්න, Facebook එක like එකක් දාන්න, අනිවාර්යෙන් TikTok එකත් follow කරලා යන්න. වීඩියෝ එකක් දාන්න බැරි උග කාලෙකින් වැඩ නිසා එක එක වැඩ දුනා. එහෙනම් අපි මේ වීඩියෝ බලමු කොහමද කම්පිටිෂන් එක වෙන්නේ. අද ඉන්න අපේ අයියා පොර රට ඉඳන් එද්දි අර මැෂින් එකකුත් තරන් ඇවිල්ලා තියෙනවා මේකටම කියලා. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. එහෙනම් අපි යමු. Competition එකට යන බලමු කොච්චර අත්දැකීමක් ගන්න පුළුවන් වේද කියලා. ඒකේ මේ කියලා තිබ්බේ රෙජිස්ටර් වෙන්න ඕනලු. රෙජිස්ටර් වෙලා ඒ අල්ලන මාළු ඒ සමාගමට කියන්නේ මේ දීවර සමිතියට ගෙවන්න ඕන කියලා කතාවක් තමයි කිව්වේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. අපිට මාළු ඕන නම් ඒ දීවර සමිතියට මාළු දීලා ඒ මාළු අපිට ගන්න පුළුවන්. අන්න ඒ මේක තමයි තියනවා කිව්වේ. ඒ කියන්නේ අර මේ snake fishing fish කියන දදුරුවේ ඩෑම් එකේ බෝ වෙලා ඉන්නේ ඒක නිසා තමයි මේ කම්පිටිෂන් එක තියනවා කියන්නේ. අපි බලමු මොකද්ද වේද කියලා මේ එක්ස්පීරියන්ස් එක වීඩියෝ එක අනිවාර්ය වීඩියෝ එක දිගටම රැඳී ඉන්න. අපි කොහොමද එක්ස්පීරියන්ස් එක ගන්න කියලා කියන්නම්. පොඩි වීඩියෝ එකක් ගන්න පුළුවන් මේක. එහෙනම් අපි ඉස්සරහට ගිහින් හම්බෙමු. දැන් අපි නිකවැරදී ඉන්නේ. නිකවැරදී ඉඳන් යනවා ඩෑම් එකට කිලෝමීටර් 20ක් වගේ තියෙයි. කියන්නේ යන්න ඕනේ ඇල්ල පාරට. අපි දැන් නිකවැරදී ඉඳන් ඉන්නේ. දැන් නිකවැරදී ඉඳන් ෂෝට් කට් එකක් තියෙනවා ඇල්ල පාරට දාන. එතන යලවකි. අපි දැන් මේ පාරේ යන්න හදන්නේ. සන්රයිස් එකක් තියෙනවා හැබැයි. ඒවලට සන්රයිස් එකක් වෙනදී මාරම ලස්සනයි. මේ තියෙන්නේ මාගල්ලගම වැව. මාරම ලස්සනයි ඒක. මාරම එක්ස්පීරියන්ස් කියන්නේ මාරම ලස්සන වැවක්, ලොකු වැවක්. වයර් පලාරේ තියෙන ලොකු වැවක්. මාගල්ලගම වැව. අපි එහෙනම් ඉස්සරහට අපි ඉස්සරහ යනවා උතුරු දෙන්න. අයියා යාළුවෙකුයි.
දවස්වල පොඩි කාලේ ගියේ මෙන්න මෙතනින් මෙහෙම දාලා. ඉතින් අපි යන මේ පැත්තට කියන එහා පැත්ත අල්ල දියුරුත් මම යන්න ඕනේ. අපි ඩෑම් එකට ආවා. වතුර නම් අඩුයි මාරු විදිහට. බලමු කොම්පිටිෂන් එක කොහෙද තියෙන්නේ කියලා. මේ පැත්තට පේන්නේ නැහැ. කොයි පැත්තට වෙන්න තියෙනවද දන්නේ නැහැ. අපි ගිහින් බලමු පොඩ්ඩක්. මොන පාලමද? ඒ පාලම තියෙන්නේ ඉසුරුලා ගෙවල් පැත්තේ. ඒ පාලමද? ඒ පාලමේ තියෙනවා කියන්නේ. ඒ පාලම තියෙන්නේ ඉසුරුලා ගෙවල් පැත්තේ. ඒ පැත්තට යන්න පුළුවන්. එහා පැත්තෙන් ගිහින් කොහොම නැත්තම් මේ පැත්තේ යන්න පුළුවන්. මෙහෙන් දුරයිද? මෙහෙන් දුරයිද? මං ඉන්නෝ. ඉස්සලා මැප් එක ගහලා බලලා ඉන්නේ. මැප් එක ගහලා බලන්න මං හිතුවේ මෙහෙ ඇති කියලානේ. මං දන්නේ නැහනේ. පාලමේ කියලා තිබ්බේ ඒ වැඩසටහන. ගයිස් කියලා ඒක කරා. Ya. Are යාළුවෙක් ඉන්නවනේ. අතන දෙන්නෙක් දාගෙන අල්ලනවා. මේ එහා පැත්තේ තියෙන පාලම. Good morning. කොහෙද ඉන්නේ ගෙදරද? ඔව්. මේ මාළු හොල්ලන්න යනවද? ගිහලා තමයි කියන්නේ නම් මේ. මෙයාලා ගෙවල් ගාවද? කියනවා ඉස්කෝලේ ළමයි වගේ කෙක් කයිද තරංගු. මේ මන් දැන් ඉන්නේ ඩෑම් එකේ මේ උඩ. අපි හිතුවේ උඩ තියනවාද කියලා. මෙහෙ පැත්තේ. ඔය පැත්තට එනවනම් කොහොමද දෙන්න ඕනේද? මොකද හරියද ඉන්නේ එතකොට ඔයාලා? ඔව් මේ ඩෑම් එකේ ඉන්නේ දැන්. එන්නේ පාරක් නම් තියෙනවා ඉතින් ළඟ හොයාගෙන ආවෙ ඉඳන්නේ නැහැ. හොයාගෙන මැප් එක ගැහුවොත් මේ ලොකේෂන් එක දැම්මොත් එන්න පුළුවන් නේද? ඉන්න මම දාන්නම් ඒ ලොකේෂන්. දාන්නකෝ. දැන් පොඩි අක්තබ්බයක් වුණා පාර වැරදුනා. ඒ කියන්නේ පාර වැරදුනා නෙමෙයි ඩෑම් එකට තමයි අපි ආවේ. දැන් ඩෑම් එක නෙමෙයිලු කම්පිටිෂන් එකේ තියෙන්නේ. ඒ ඩෑම් එකේ එහා කෙරවලලු. දැන් යාළුවෙක් ඉන්න පැත්තේ යාට කෝල්ලක් දුන්නා. යාලා ගෙවල් ළඟ තියෙනවා කියලා තමයි කිව්වේ. ඔයාලා දන්නද? යකායි පඩි පෙළ ගිය වීඩියෝ එකේ ඉන්න ලහිරු. යාලා ගෙවල් ළඟට තමයි යන්නේ. බලමු දැන් එතනට ගිහිල්ලා කොහොමද ඒ කියලා දැන් පාර හොයාගෙන යන්න ඕනේ. දන්නේ නැහැ පාරක් කොහෙන්ද යන්නේ කියලා. අය මැප් එකේ පෙන්නවා. මැප් එක ගහලා බැලුවා වාරිය පොල්ටකින් තමයි යන්නේ. කිලෝමීටර් 14ක් වගේ පෙන්වනවා. ඒ නිසා අපි දැන් බලමු මේ ගමෙන් අහගෙන තමයි යන්නේ. කට්ටියකින් කොහොමද යන්න පුළුවන් ඒ කියලා. බලමු අපි යන්. මේ තියෙන ඩෑම් එක අපි ආවේ මේ පැත්තේ ඉඳන්. අපි දැන් යනවා අර පැත්තට. කම්පිටිෂන් එක තියෙන්නේ මෙන්න මේ පැත්තේ. එහෙනම් අපි යමු ඩෑම් එකට. කම්පිටිෂන් එක තියෙන තැනට අපි එහෙනම් යමු. එහෙනම් වීඩියෝ එක දිගට බලන්න ඉන්න.
මෙතනින් නැවතුනේ ලස්සන view එකක් තියෙනවා. මම කියන කඳු ටිකක් පේනවා. පේනවත් දන්නේ වලට මෙන්න මේ හරිය හුලංගල පේනවා. අපේ හුලංගල වීඩියෝ එකක් තියෙනවා. ඊට යක් දෙස්සාකල මෙතනින් පේන යක් දෙස්සාකල කුවේනිකල මෙන්න මේ හරියෙන් පේන එක නම් පේන්නේ නැති වෙයි. මේ පැත්ත මාතලේ සයිඩ් එක තමයි. මාතලේ රත්තොට සයිඩ් එක. ඒ ටික තමයි පේන්නේ කඳු ටික. අපි ලොකු ගේමක් දීලා ආවත් හැන හොයාගෙන දැන් යමු අපි රෙජිස්ටර් වෙන ප්‍රොසීඩියර් කොහොමද දෙන්නේ කියලා බලමු. මෙතන වලට මැෂින් පිටි ගන්නත් පුළුවන්. බලමු. රෙජිස්ටර් වෙන ප්‍රොසීඩියර් කොහොමද කියලා බලමු මෙතන. එහා පැත්ත වගේ නේ. අපි දැන් මෙතන රෙජිස්ටර් වුණා. රෙජිස්ටර් වෙන්න කීයක්වත් ගන්න නැහැ. කියන්නේ සල්ලි ගන්න නැහැ කීයක්වත් රෙජිස්ටර් වෙන්න. ආය යනවා. දැන් මේ පිටක් ඕනේ කියනවා. හරි කොල්ලා එනවා ගිහලා. පිටක් බලන්න. දැන් රෙජිස්ටර් වෙලා අපි දැන් යනවා මාළු වලන්න. මේ රෙජිස්ටර් වුණා මේ වගේ එකක් තමයි දෙන්නේ හතේ බැඳ ගන්න. අපි යන ඉස්සරහට ගිහින් හම්බෙමු. බලමු මාළුවේ කල්ලන්න ෆුල්ම ට්‍රයි එක දෙනවා අපි. අපි දැන් ලැහත් වෙලා ඔක්කොම කරලා ආවා. පිටත් හදාගෙන. මෙතනින් දැන් කට්ටිය බහිනවා පහලට. මෙතනින් යවුම් කොහමද බහින්නේ? පිට බහලා බලමු. කට්ටිය නම් ඉන්නවා. හැමදාම ඉන්න 4-5 දෙනෙක්. පොලිමෙට ඉන්නවා කට්ටිය. ටිකක් කියලා විතරලා ඉඳලා පියන් අර පාලම් පැත්තට. අර වීඩියෝ එකක් ගත්තා. මේ පැත්තට යන්. එන වටක් කරයිද. මුලින් දාපු තැන මහලු අදින්නේ නැහැ. ඒ නිසා අපි යනවා අර කට්ටිය හිටියා පාලමක. පාලම ගාවට. අනික කොහොම හරි අල්ලන් try එකක් දෙනවා.
අල්ලලා තිබ්බ හතර පස්සේ. ෆයිට් එක කියන්නේ මෙයාගේ පොඩි කපටිකමක් තිබ්බා. කෑවම මම හිතුනේ තව ලුවේක පැටලුණා කියලා. මට පොඩි තදයක් තිබුණා. බලනකොට මෙයා කාලා මගේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ළඟටම ගන්නකොට තමයි තද උනේ. මේකේ ඩ්‍රැග් එක නම් දෙන්න ඕනේ නැහැ. තද කරලම ගන්න පුළුවන්. ඔව් නේද? එහෙනම් ජයවා බද ජයවා. ජයවා. මල්ලි අරගෙන හොම් මරක්. රෙයිටලානේ? ආ කුමාරයි රෙයිට්. මේ කො මේවා ගෙනාවද? කිලෝ 4මාරක එකෙත් තමයි අහුවෙලා තියන්නේ එහා පැත්තේ. අපි යන් දැන් යමු එහා පැත්ත අපි දැන් ටැන්ඩ් එකකට දැම්මා. ටැන්ඩ් එකේවත් හරියට සෙට් උන්නේ නැහැ. දැන් ආයි මෙතනින් බහිනවා මේ පහළට. බලමු. කොහොම වෙයිද කියලා. මෙතන ඉන්නවා මේ 4මාරක කිලෝ 4මාරක එකෙක් අල්ලලා තිබ්බේ. ඉන්න ලොකුයි හැබැයි. අදිනවා හැබැයි බලමු අපිට මේ සැරේවත් වදීද කියලා. केबल එක දාන්න අපේ ගාන केबल එක තියලා කියලා යමු. කියලා. සල්ටි එනවා. මම මේක ගත්තා රුපියල් 1800යි. දැන් කේබල් එකකුත් ගත්තා කැඩුන නිසා. දැන් ආය යනවා අපි. ඊටු තැනටම. අපේ ඊටු දෙන්න එතන ඉන්නේ. එතන ලාභයි බඩු අඩුවට දෙනවා. හරි දෙනවද?
කිලෝ කීයක් තියෙනවද ඒක? කිරලා නැද්ද? කිලෝ 5ක් විතර තියෙනවා නේ. ඒ ජාතියන් තමයි ඉන්නේ. දැන් අපි මාළු වල ඉවරයි. කම්පිටිෂන් එකත් එකට ඉවරුණා. කාමාරයි ඉවරයි. අපි යනවා දැන් රෙජිස්ටර් කරනට. බලමු. උලංගනම වැඩි මාරු විදිහට හිටපු සෙනග ඔක්කොම ගියා. මාළු වල ඇවිල්ලා හිටපු බලන් ආපු ඔක්කොම එක වෙද්දි ඔක්කොම ගියා. දැන් කවුරුත් නැහැ. 4 දිනක් ඉන්නවා එච්චරයි. මාරම සෙනගක් නේ මාළු කොටියක් විදිහට මේ මාළු මෙච්චර අල්ලනවාද කියලා හිතා ගන්න බෑ. මිනිස්සු මාරු විදිහට ඇවිල්ලා මාළු අල්ලන්නේ. Alit experience yang mereka. මම ගන්නයි. හරිසියන හොයලා. 500යි බලා ගන්න. හරි. 500යි හරිසියන. ඉස්සරහට අපඩකට පරිස්සමෙන් කපන්න. මේක ඔය ටිකක් බෝන් එකක් වගේ අහුවෙන තැන නවත්තනවා. ඒ ඉතින් අරබන් කපන්න. මේක. අය නම් තියරි එකද? ඔව්. අනිත් පාර කරපො. මේක කාටද? ඔය මේ පැත්තට එන්න. ගතරන් අර පැත්තට කියන හරි. තව ටිෂු දෙකයි හයි තිබෙන්නේ. ගතද කිව්ලා. ඔව් ඒක ගත්තා. දැන් 510 දුන්නා. 500 60යි. 60යි එකට. 1060යි. මේ දෙක ගන්න මේ දෙක ගන්න පුළුවන්. අරවල තමයි. මේක නෑ. මේ දෙක යන්න පුළුවන්. අපේ අඳුර කොටස් ටික ඕනේ. දැන් අපි මෙතන වැඩ කටයුතු ඔක්කොම ඉවරලා යනවා. මාළු දෙන්නෙක් ගත්තා. මාළු දෙන්න කිලෝ 5ක් වගේ. කිලෝ 5ක් වගේ තිබෙනේ. කිලෝ 5ක් වගේ තිබ්බා. දැන් අපි යනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් හම්බෙමු. අපේ අද YouTube channel subscribe කරන්න, Instagram follow කරන්න, Facebook like එකක් දාන්න. එහෙනම් අපි තවත් travel වීඩියෝ එකක් හම්බෙමු.